අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ තියෙන හරිම අපූරු ඒ වගේම ටිකක් සංකීර්ණ ප්‍රහේලිකාවක් ගැන. මේක පුද්ගලයාගේ අනන්‍යතාවය, එයා ජීවත් වෙන තැන සහ එයා සතු දේපල කියන කාරණා තුන එකට ගැට ගන්න නීතියක්. අපි මෙහෙම හිතමු කෙනෙක් ඉන්නවා එයා තමන්ගේ උපන් ගමෙන් පිට වෙලා රටේ සම්පූර්ණයෙන් වෙනස් ප්‍රදේශයක අලුත් ජීවිතයක් පටන් ගන්නවා. එහි රැකියාවක් කරනවා, දේපල හම්බ කරනවා. හැබැයි හදිසියෙම කිසිම දෙයක් ලියලා තියන්නේ නැතුව මිය ගියොත් එයා හම්බ කරපු දේපල වලට මොකද වෙන්නේ? මේක නිකම්ම නීතිමය ප්‍රශ්නයක් නෙවෙයි, ජීවිතයේ ඇත්තටම සිද්ධ වෙන්න පුරුවන් දෙයක්. ඉතින් මේ වගේ සංකීර්ණ ප්‍රශ්නයක් තේරුම් ගන්න තියෙන හොඳම විදිය තමයි ඒකට මුහුණ දුන්න කෙනෙක්ගේ කතාව හරහා යන එක. අපි තංගරාණි කියන කාන්තාවගේ කතාව මාර්ගෝපදේශයක් කරගමු. ඇයගේ ජීවිතයේ ගත්ත තීරණ මේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය අපිට හොඳටම පැහැදිලි කර දෙවි. හරි, එහෙනම් මේ නීතියමය ප්‍රහේලිකාව ලියන්න නම් අපි මුලින්ම බලන්න ඕන මේ නීතියේ මුල. ඒ කියන්නේ මේකේ ඉතිහාසය. කොහෙන්ද මේ නීතිය ආවේ? කොහොමද කාලයත් එක්ක අද තියෙන තත්ත්වයට හැඩ ගැහුනේ? දේශවලා මේ වචනේම තියෙනවා මේකේ කතාව. ඒකේ තේරුම තමයි භූමියේ චාරිත්‍ර. ඒ කියන්නේ මේක නීති පොත්වල ලියවෙන්නත් කලින් යම් ප්‍රදේශයක මිනිස්සුන්ගේ ජීවිතයේම කොටසක් වෙලා තිබුණු පරම්පරාවෙන් පරම්පරාවට ආපු සිරිත් විරිත් පද්ධතියක්. හැබැයි මේකේ තියෙන විශේෂම දේ තමයි මේකේ දෙමුහුන් ස්වභාවය. හිතන්නකෝ එක පැත්තකින් ඉන්දියාවේ මලබාර් වෙරළ තීරයේ තිබුණු මවගේ පාර්ශ්වයට මුල් තැන දෙන මාතෘමූලික සිරිත්, අනික් පැත්තෙන් බැලුවොත් කොරමැණ්ඩල් වෙරළ තීරයේ තිබුණු පියාගේ පාර්ශ්වයට මුල් තැන දෙන පීතෘමූලික සිරිත්. මේ එකිනෙකට හාත්පසින්ම වෙනස් සම්ප්‍රදායන් දෙකේම පුදුම මිශ්‍රණයක් තමයි දේශවලාමේ නීතිය කියන්නේ. ඉතින් කොහොමද මේ චාරිත්‍ර ටික නීතියක් වුනේ? මුලින්ම 10707 දී ලන්දේසීන් මේ සිරිත් විරිත් එකතු කරලා දේශවලාමේ සංග්‍රහය කියලා පොතක් හදනවා. ඊට පස්සේ 10806 දී බ්‍රිතාන්‍යයන් ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරනවා. අදටත් නීතියක් විදිහට පාවිච්චි වෙන්නේ අන්න ඒ පරිවර්තනය. ඊටත් පස්සේ 1900 ගණන් වලදී විවාහය, උරුමය වගේ දේවල් සම්බන්ධයෙන් මේ නීතිය තවත් යාවත්කාලින වෙනවා. හරි, එහෙනම් ඉතිහාසය ගැන අපි දැන් දන්නවා. ඒත් වැදගත්ම ප්‍රශ්නය තමයි මේ නීතිය අද අදාළ වෙන්නේ කාටද? ඒක හොයාගන්න පැහැදිලි පියවර 3ක පරීක්ෂණයක් තියෙනවා. මේ නීතිය කෙනෙක්ට අදාළ වෙන්න නම් කොන්දේශ 3ක් සම්පූර්ණ වෙන්න ඕන. 1. ජාතිය. ඒ පුද්ගලයා ද්‍රවිඩ ජාතිකයෙක් වෙන්න ඕන. 2. භූගෝලය. ඒ කියන්නේ යාපනයේ පළාතේ වාසිකයෙක් වෙන්න ඕන. හැබැයි මේ පළාත කියනක අධිකරණ තීන්දුව වලින් උතුරු නැගෙනහිර තවත් ප්‍රදේශ දක්වා පුළුල් කරලා තියෙනවා. හැබැයි මේ තුනෙන් වැදගත්ම හැමදේම තීරණය කරන සාධකය තමයි 3 වෙනි එක, වාසිකත්වය. ඒ කියන්නේ ඒ පළාතේ ස්ථිර නිවසක් තිබීම. ඔව්, අපි අර කලින් කිව්ව අවශ්‍යතා 3න් හැමදේම ඇවිත් නතර වෙන තැන තමයි මේ වාසිකත්වය කියන එක. නිවස ඇත්තටම කොහෙද කියන ප්‍රශ්නය. හොඳයි. එතකොට මොකක්ද මේ වාසිකත්වය කියන්නේ? මේක නිකම්ම ID එකේ තියෙන ඇඩ්‍රස් එක නෙවෙයි. මේක කියන්නේ කෙනෙක් තමන්ගේ ස්ථිර නිත්‍ය නිවහන, තමන්ගේ මුල් ගම විදිහට සලකන තැනට. වැදගත්ම දේ තමයි ඒ තැන තමන්ගේ ස්ථිර gedara කරගන්න හිතේ තියෙන අදහස. ඒ කියන්නේ චේතනාව. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි නඩු තීන්දුව දිහා බලන එක. උදාහරණයක් විදිහට ප්‍රනාන්දු එදිරිව ප්‍රොක්ටර් නඩුව ගමු. යාපනයේ කාන්තාවක් හලාවතට ගින් ස්ථිරව පදිංචි වෙනවා. අධිකරණය තීරණය කරන අය යාපනයේ වාසිකත්වය අත්හැරලා කියලා. සෝමසුන්දරම්ගේ කතාවත් ඒ වගේමයි. යාපනයේ ඉපදුනත් කොළඹ තමයි ස්ථිර නිවස හදාගන්නේ. ඉතින් යාට තේසවලාමේ නීතිය අදාළ උනේ නැහැ. හැබැයි කතාවේ අනිත් පැත්තක් තියෙනවා. වෙන තැනක ජීවත් වුණාට වාසිකත්වෙ නැති වෙන්නම නැහැ. මේකට හොඳම උදාහරණය ඇත්තටම මේ නීතියේ ගොඩාක් දේවල් පැහැදිලි කරපු සිවඥානලිංගම් නඩුව. රාජසේවකයෙක් අවුරුදු 20 කොළඹ කුලී ගෙදරක ඉන්නවා. ඒත් එයා හැම නිවාඩුවකටම යාපනයේ යනවා. එහි කියන පවුලේ ගෙදර නඩත්තු කරනවා. ඒ කියන්නේ එයාගේ හිතේ තවමත් එයාගේ ගෙදර යාපනයයි. අධිකරණයේ තීරණය කළා එයාට යාපනයේ නිවස අත්හැරීමේ චේතනාවක් තිබුණේ නැහැ. ඒ නිසා එයා තවමත් තේසවලාමේ නීතියට යටත් කියලා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පැහැදිලි වෙන ප්‍රධානම දේ තමයි මේ වාසිකත්වය කියන්නේ සිටියමේ තියෙන තැනකට වඩා හිතේ තියෙන දෙයක්. කෙනෙක් තමන්ගේ මුල් ගම, තමන්ගේ නිවස අත්හරිනවද නැද්ද කියන චේතනාව තමයි හැමදේම තීරණය කරන්නේ. හොඳයි. දැන් අපි මේ නීතිය වැදගත්ම කොටස් ටික දන්නවා. එහෙනම් අපි ආපහු යමු අපි කතාව පටන් ගත්ත තැනට. තංගරාණීගේ ප්‍රශ්නෙට. දැන් අපිට ඒක විසඳන්න පුළුවන්.
අපි තංගරාණිගේ කතාවේ ප්‍රධාන කරුණු ටික මතක් කරගමු. එයා යාපන පළාතේ ඉපදුණු ද්‍රවිඩ කාන්තාවක්. විවාහ වෙන්නේ තේසවලාමේ නීතියට අදාළ නැති මාතර කෙනෙක් එක්ක. ඊට පස්සේ එයා ස්ථිරවම මාතර පදිංචියට යනවා. එහෙ තමයි යාගේ ජීවිතය ගොඩනගා ගන්නෙ. අන්තිමට අවාසනාවකට අන්තිම කැමැති පත්‍රයක් නැතුව එයා මිය යනවා. දැන් අපි ඉගෙනගත්ත නීතිමය කරුණු ටික යාගේ කතාවට දාලා බලමු. බලන්න මෙතන නීතිමය රීති දෙකක්ම ක්‍රියාත්මක වෙනවා. එකක් මිශ්‍ර විවාහ රීතිය. කියන්නේ තේසවලාමේ කාන්තාවක් ඒ නීතියට යටත් නැති කෙනෙක් බැන්දම එයා සැමියාගේ නීතියට යටත් වෙනවා. ඊටත් වඩා වැදගත් අපි දීර්ඝව කතා කරපු වාසිකත්ව රීතිය. එයා මාත්‍ර තමන්ගේ ස්ථිර නිවස හදාගත්තා. ආපහු යාපනයට එන්න කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය හැටියට එයා යාපනයේ වාසිකත්වය අතහැරගා. එහෙනම් පිළිතුර හරිව පැහැදිලි නේද? තංගරාණිමිය යනකොට එයා තේසවලාමේ නීතියට යටත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාගේ දේපල පාලනය වෙන්නේ ශ්‍රී ලංකාවේ පොදු නීතිය, ඒ කියන්නේ රෝම ලන්දේසි නීතිය අනුවයි. හැබැයි කතාව එතනින් ඉවර නෑ. තංගරාණිගේ කතාවෙන් අපිටනේ නීතියේ එක පැත්තක් විතරයි පේන්නේ. මොකද මේ තේසවලාමේ නීතියට තව පුදුම පැත්තක් තියෙනවා. හරියට ජීවිත දෙකක් තියෙනවා වගේ. මේක තේරුම් ගන්න මෙහෙම හිතන්න. එක පැත්තකින් මේ නීතිය හරියට කෙනෙක්ගේ හෙවණල්ල වගේ. ඒ කියන්නේ මේ නීතියට යටත් කෙනෙක් කොළඹට ගියත් මහනුවරට ගියත් එයාගේ උරුමය වගේ දේවල් වලට මේ නීතිය බලපානවා. නීතිය යත් එක්කම යනවා. ඒ තමයි පුද්ගලික නීතිය කියන පැත්ත. අනෙක් පැත්තෙන් මේ නීතිය භූමියට, ඒ කියන්නේ ඉඩමට බැඳිලා තියෙනවා. කවුරු ওই ප්‍රදේශයට ආවත් සමහර නීතිවලට යටත් වෙන්න ඕන. උදාහරණයක් විදියට කොළඹ ඉන්න සිංහල කෙනෙක් යාපනයේ ඉඩමක් අරන් විකුණනවා නම් එයාටත් තේසවලාමේ නීතිය සමහර රීතිවලට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ප්‍රාදේශීය නීතිය කියන පැත්ත. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉදිරි වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක්. එකම නීති පද්ධතියකට කොහොමද පුළුවන් එකවර කෙනෙක්ගේ අනන්‍යතාවයටත් ඒ වගේම භූමියකටත් බැඳිලා තියෙන්න? මේ ද්විත්ව ස්වභාවය, මේ පුදුම සහගත මිශ්‍රණය තමයි තේසවලාමේ නීතිය කියන්නේ නිකම්ම නීති පොතක තියෙන අකුරු ටිකක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයත් එක්කම ජීවත් වෙන දෙයක් බවට පත් කරන්නේ.